කිව්වහම ලස්සන වචනයක් වුණාට ආදරේ ඇතුලේ එන ප්‍රශ්න ප්‍රමාණය නම් මොන තරම්ද? මම මෙහෙම කියන්නම්. ලස්සන ආදර කතාවක්. නෑ අපි මේකට මෙහෙම කියමු. ආදරේ මුසුණු අමුතු කතාවක්. වර්තමානයත් අනාගතයත් අතීතයත් අතර විවිධ ක්‍රම අතර දෝලණය වෙමින් විහිළුවකට මුලා වෙමින් අතීතයෙන් පැවතගෙන ආ ගුරුකම් ශාස්ත්‍රය ගැන ඔබේ අදහස මොකක්ද? අපිට කමෙන්ට් එකක් දාන්න. මේ ආදරය මුසුණු ලස්සන සිදුවීමක් අතර යන්ත්‍ර මන්ත්‍ර හෙළගුරුකම් අතර සැරිසැරූ එක් සත්‍ය වූ කතාවක සොඳුරු අඩහැරය. යාග විශ්වාසයත් අවිශ්වාසයත් අතර මොහොතක්. තව ගොඩක් දුර යන්න ඕනද අප්පච්චි? නෑ පුතා, ඉස්සරහින් හම්බෙන ටවුන් එක පහු කරාම හම්බෙන පළවෙනි පාරෙන් ඇතුළට දාන්න. මීටර් 300ක් වගේ යද්දි වෙදගෙදර තියෙනවා. හරි අප්පච්චි. ඇකොල්ලෝ අර දෙවැට ඉන්න අනුමගේ කොල්ලුවට දැන් කොහොමයි? ගුණයක් තියේද? ඔව්වද මාමේ? දැන් නම් පය ගහලා ඇවිදිනවා. මට හම්බුණා ඊයේ අනෝම අක්කා. මේ පැත්තේ ඇවිත් යන්න ඕනේ කියලාත් කිව්වා. එහෙමද? කවුද බං අර මේ පැත්තට එන්නේ? මේ පැත්තේ වාහනයක් නම් නෙවෙයි. ඔව් නේද? හුරුවක් නම් නැහැ. වෙදරාල මලයට අපිව අඳුනගන්න බැරි වුණා මගේ හිතේ. නිච්චයක් නෑනවෑ. කවුද? දෙපානම වලව්වේ. අපොච්චියේ අපේ අයියන්ඩි නෙමේ. කොච්චර කාලෙකින්ද? කොහේ අඳුරගන්නද දැන්? මොකෑ මේ කලබලෙන්? අනිත් එක මේ අවේලාවේ. අනේ බලන්නකො අපිට වෙච්ච දෙයක්. අපේ නෝනෙට ණයෙක් ගැහුවනොෑ. ඉස්පිරිතාලේ එක්කන් ගියාට ඒ හැටි ගුණයක් නෑ. කිසිම දෙයක් හිතා ගන්න බෑ. කියන දේවල් තේරුම් ගන්නත් බෑ. ඉතින් මට මතක් වුණේ අපේ වෙදරාල මලයව. ඒකයි මේ තකහනියම මෙහි ආවේ. අපොයි දෙයියනේ. හාමිනේව ඇන්න ආවනම් වෙදගෙදර ඇතුළට. සෙනග කොළුවෝ. අනේ පොඩ්ඩක් උදව් කරපා. එහෙමයි වෙද මාමේ. ප්‍රවේශමේ. ඔන්න අතනින් හිමින් සිරුවේ හාන්සි කොරා පල්ලා. හරි. කෝ දැන් එහාට වැල්ල. මට ලෙඩාව බලන්ට. ඔබලන්ට. කවදද මේ නස් පැත්තිය වුණේ අයියන්ඩි? ඊයේ රෑ මලයා. සේනක කොළුවෝ. උඹ ගිහින් කතා නොකර අන්න අර බුලත් ඇලෙන් බුලත් කොලෙකුයි රුක්කත්තන කෑල්ලකුයි අර තෙල් බෝතලේ යන්න වරෙන්. මතකනේ කතා නොකර මේ දෝනියෙන්ද දැන් ලොකු ළමිස්සියෙක් නේ. මේ ඉලන්දාරිය කවුද? අපේ දුව බඳින්න ඉන්න පුතානේ. අපිට ගොඩාක් උදව් කළා. මේ දෙන්නගේ කටයුත්ත එකලාසයක් කරන්න හිතාගෙන උන්නේ. කොහෙද මේ අල්ල පලන්ලේ? මේ සීරම වුණානේ. අනේ වෙද මාමේ,
අනේ අපේ අම්මව කොහොම හරි බේරලා දෙන්න. උඹ බය නොවී හිටහං කෙල්ලේ. බලා අපච්චි මගේ ශාස්ත්‍රය හොඳට දන්නවා. ඒකයි මේ තකහනියේ තුර බැහැර ගෙවන් අම්මව එක්කන් ආවේ. උඹ ආවද? කෝදියා. හිතුවට වඩා කාරණාවන බරපොතලයි. දෂ්ට කරලා තියෙන්නේ එසේ මෙසේ නාගයෙක් නෙවෙයි. මනුස්සලේ නිල්පාට වෙනවා දැකලා නෑනේ. මේම් බලහන් හාමිනි ගැන්ගේ ලේ. මේ දෂ්ට කරපු නාගයා විෂපෝපු නාගයෙක්. හරියටම කිව්වොත් නාග පිල්ලියක්. කවුද උඹලට මෙහෙම වින කරන්න ඉන්න හතුරෝ? අනේ එහෙම කිසි හතුරෙක් නෑ අපේ මලයෝ. මට හිතාගන්න බෑ හාමිනේට මේ තරම් වින කරන්න වුවමනා කාටද කියලා. මේ ඉලන්දාරයා. ඔව්වද මාමේ? උඹට තියෙනවා කොලන්ට රාජකාරියක්. මං කල්මනා වගේ ලියලා දෙන්න. ටවුන් එකෙන් ගිහින් අරන් එන්න. හොඳමයි මාමේ. වෙද මාමේ අර කඩුල්ල ගාව විශාල මහනාගේ. ඕන් එනම් මුන් සෙල්ලම පටන් ගන්න යන්නේ. ඒ කිව්වේ මාමේ? බලන් හිටහංකෝ. උඹල කවුරුත් මේ නූල් ටික අත්වල බැඳ ගත්තනම් මේ නූල නැතුව මේ කඩුල්ල පනිනව නෙවෙයෝ. අනේ මලයන්ඩි මොකද මේ වෙන්නේ? අනේ අප්පච්චි. අපි බලමුකෝ. මේ කුරුකන් සාත්තරය එක්ක සෙල්ලම් කොරන්ට එන එක කවුද කියලා. වෙදමාම මෙහෙම කියලා හිනාවුනේ නිකං කින්ඩියට වගේ. ආපු හැමෝම වගේම උදව්වට ඉන්න සේනක කොළු වගේ අතෙත් මතුරපු නූලක් වෙදරාල මාම ගැට ගැහුවා. හරිහමම් විස්තරයක් නොකිව්වට මහා ලොකු කාරණාවක් මේ සිද්ධි කිහිපය ඇතුළේ තියෙනවා කියලා හැමෝටම තේරිලා තිබුණේ. ඒ ගැන බයක් වගේම ලොකු කුතුහලයක් හැමෝගෙම හිත්වල තිබුණා. සාරා කෙල්ලනම් හාමිනේ ගැන ගොඩක් බයෙන් හිටියේ. ඒත් අප්පච්චිට නම් වෙදරාල මාම ගැන ලොකු විශ්වාසයක් තිබුණා. මේ වගේ දේවල් ගැන විශ්වාසයක් හොඳ ආකල්පයක් නැති ක්‍රිෂ්ණ නම් කිසිම දෙයක් අදහගන්න බැරුව බලන් හිටියා. ඇත්තටම සාරගේ අම්මටයි අප්පච්චිටයි ඉන්න හතුරු කවුද? මේ වගේ වෛරයක් හිතේ තියන් පලි ගන්න තරම් තියෙන උවමනාව මොකද්ද? අලුතෙන් ඇවිත් බලන් ඉන්න නාගයාගේ කතාව මොකද්ද? ඔයාලට මොකද්ද හිතෙන්නේ? ඔයාලගේ අදහස් අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ ලස්සන කතා අහන්න රස විඳින්න අපේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් තවත් කොටසකින් අපි හමු වෙමු. මේ යාග විශ්වාසයත් අවිශ්වාසයත් අතර මොහොතක්. රෑන හඬ පොතේ අලුත්ම නව කතාව.